එතකොට මේ ගැටලුවේ තිබෙන්නේ හරස්කඩ වර්ගඵලයේ වූ තිරස් බටයෙන් 3v වේගයෙන් ගලා යන්නා වූ ඝනත්වය රෝ වූ ද්‍රවය මේ බිත්තියකට ලම්බකව වැටි පොළා පැනීමෙන් තොරව බිත්තිය දිගේ පහළට ගලා යයි ද්‍රවය මගින් බිත්තිය මත ඇති කරන බලය කීයද කියලා තමයි අහන්නේ. ඉතින් ළමයි මේ වගේ ගැටලු දැන් අපි ඕනතරම් විසඳලා තියෙනවා. මේ වගේ ගැටලු විසඳන්නේ මෙන්න මේ විදියටයි. ඔයගොල්ලෝ පිළිවෙලට මේ විදියටම ලියන්න. එතකොට හරි තත්පරයකදී පිටවන ද්‍රව කඳේ දිග ළමයි දැන් මේ වේගය කියන්නේ මොකද්ද? වේගය කියන්නේ මේ තප්පරයට යන දුරනේ. එතකොට ළමයි මෙයාගේ වේගය 3v. එතකොට තප්පරයකට මේ 3v දිග ද්‍රව කඳක් එළියට පයින්නවා. හරිද? දැන් 3v. දැන් අපි හිතමු v කියන්නේ 10යි කියලා නම් 10 වර 3 30යිනේ. එතකොට 30ක වේගයකින් එන්නේ නම් මීටර 30ක ද්‍රව කඳක් හැම තප්පරයකටම එළියට පයින්නවා. ආන්න ඒක තමයි අපි මුලින් ලියන්නේ තප්පරයට පිටවන ද්‍රව කඳේ දිග v. එතකොට තප්පරයට පිටවන ද්‍රව කඳේ පරිමාව. එතකොට පරිමාව කියන්නේ අර ද්‍රව කඳ දැන් අපි සිලින්ඩරයක් වගේනේ. එයාගේ හරස්කඩ වර්ගඵලයෙන් වැඩි කරන්න. එහෙමනම් 3v වරක් a. හරිද? එතකොට දැන් අපිට ඕනේ මෙයාගේ ස්කන්ධය. ඒක මම ලියනවා. තප්පරයකදී පිටවන ද්‍රව කඳේ ස්කන්ධය ළමයි පරිමාව ඝනත්වයෙන් වැඩි කළාම තමයි ස්කන්ධය ලැබෙන්නේ. ඔයාලට මතකද ඕ ලෙවල් කාලේ ඉගෙන ගන්නවා ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. එහෙමනම් ස්කන්ධය කියන්නේ පරිමාවයි ඝනත්වයයි වැඩි කරන්න ඕනේ. දැන් අපි පරිමාව ලිව්වා. තව වැඩි කරන්න ඕනේ ඝනත්වයෙන් ඔන්න එනවා ස්කන්ධය. හරිද? එතකොට ද්‍රව වර්ග චලනය වෙලා ඇතිවන බලවලදී ඊළඟ ගුවන් යානාවක් ඉහළ යන්න වාතය පහළට තල්ලු කරලා ඇති කරන බලවලදී මේ විදිහට ලියා ගන්න හරිම ලේසි. ඕනම ගානක් හදන්න පුළුවන්. හරි සරලව මේ විදිහට ඉගෙන ගන්න. දැන් ළමයි හරි. මෙතනින් තප්පරයට එළියට එන ස්කන්ධය හොයාගත්තා. දැන් අපිට තියෙන්නේ ද්‍රවය සඳහා F සමානයි mv ඍණ mu බෙදීම t කියන සමීකරණය නිව්ටන්ගේ දෙවෙනි නියමය යෙදීම. හැබැයි මේක යොදන්නේ දැන් මම ඇඳපු රූපය අනුව මෙහිම ද්‍රව කඳ ගින් බිත්තිය වදිනවා. වැදුනම මේ ද්‍රව කඳට මෙහෙට බලයක් එනවා. ඒතර මම මේක ලියන්නේ කාටද? මේ ද්‍රවය සඳහා තමයි ලියන්නේ. හරිද? ඒ වගේම මම තප්පර එකක් සලකනවා. තප්පර එකක් සැලකුවොත් බලමු ඒ තප්පරයකට යන වදින ස්කන්ධය තමයි මෙතන ලියන්නේ 3v a රෝ වරක්. තමයි මම හිතුවේ මේ පැත්තට. ඒ පැත්තට මේ ද්‍රවය එන්නේ අවසාන වේගය බිඳුවයි. ඍණ ආපහුවෙන් ලියනවා අපි 3v a රෝ u කියන්නේ මේ ද්‍රවය යන වේගය 3v. හරිද? එතකොට මම ගත්තේ මේ අතට නමුත් ද්‍රවය යන්නේ අර පැත්තට. ඒ නිසා මෙතනට ලියන්න ඕන ඍණ 3v. එතකොට කාලය තප්පර 1යි. එතකොට මේ සේරම බිඳුවයි. මේ බලන්න හොඳට මේ සේරම බිඳුවයි. ඒ බිඳුව වැඩි කළා. මෙතන ඍණයි වැඩි කළොත් ධන. දැන් බලන්න 3 වරක් 3 9යි. බලන්න v වර්ගයක් හැදෙනවා. තව a ඉන්නවා රෝ ඉන්නවා. එහෙමනම් ඔන්න ඔය උත්තරේ තමයි ද්‍රවය මත බිත්තියෙන් නැති කරන බලය. හරිද? ද්‍රවය මත බිත්තියෙන් නැති කරන බලය ඔන්න ඕකයි.
නමුත් අපෙන් අහන්නේ බිත්තිය මත ද්‍රවය මගින් බිත්තිය මත ඇති කරන බලය දැන් අපි මේ හෙව්වේ ද්‍රවය මගින් බිත්තියට ඇති කරන බලය එතකොට ද්‍රවය බිත්තිය මගින් ද්‍රවයට ඇති කරන බලය තමයි අපි මේ හෙව්වේ ද්‍රවය මගින් බිත්තියට ඇති කරන බලයත් ඔය හා සමානයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව ඒකත් එහෙමනම් මේකමයි උත්තරය ඔන්න ඔහොමයි අපි උත්තරය ලබා ගන්න. හරිද? දැන් අපහැදිලි කවුරු හරි ඉන්නවා නම් කියන්න. නෑ නේද? හරි. ඉතින් ළමයි දැන් අපි නිව්ටන් නියම යටතේ 1982 ඉඳලා මේ දක්වා 2021 ගැටලුව තමයි මේ දක්වා සියලුම ගණන් ටික අපි සාකච්ඡා කරා. එහෙමනම් අපි සෑහෙන්න දුරට ගණන් හැදුවා. තව අපිට ටර්ම් ටෙස්ට් පේපර් උත් කරන්න ඕනි. ළමයි ඉවර නෑ. හරිද? ගණන් මෙහෙම හදලා ගියාට අපිට මේවා අමතක වෙනවා. අපි සෑහෙන්න ගණන් හදන්න ඕනේ. හරි දැන් 2025 මෙවර විභාගෙට ලියන ළමයි ඉතාම සතුටින් යනවා. අපි දන්නවා හැම ළමයෙක්ම A එකක් B එකක් ගන්නවම තමයි. C ගන්න අය ඉන්න එකක් නෑ. S ගන්න අය ෆේල් වෙන අය කොහොමත් නෑ අපේ පන්තිවල. දැන් 2026 ළමයි මේ වෙනකොට තාපයේ පාඩම කරගෙන යන්නේ. ඒ කියන්නේ තාපයේ දක්වා පාඩම් ඉගෙනගෙන මේ වගේම MCQ සියල්ලම කරලා හරිද ටර්ම් ටෙස්ට් පේපර් උත් කරලා තමයි ඔය වේගයට අපි එන්නේ. ඔයාලත් එහෙමයි. හරිද? දැන් තොර නිව්ටන් නියම ඉවරයි. එතකොට අපිට ළමයි දැන් අද තව ටිකකින් අපි පේපරේ සාකච්ඡා කරනවා. හරි? ඊට පස්සේ ළමයි අපි ඝර්ෂණයේ පාඩම තමයි ඊළඟ සතියේ පටන් ගන්නෙ. ඒ ඝර්ෂණයේ පාඩමත් මේ විදිහටම ඉගෙනගෙන හරි පේපර් මේ පහුගිය අවුරුදු වල ප්‍රශ්න ටික කරනවා. ළමයි දවසකට පේපර් එකක කොටසක් හෝ සාකච්ඡා කරන වැඩපිළිවෙලත් විභාගයේ දක්වාම යනවා. ඉතින් ඔයාලා යාළුවෝ ඉන්නවනම් කියන්න දැම්මම එන්න කියලා. මොකද අපි අන්තිම කාලේ අපේ පන්තිවලට ළමයි ගන්නෙ නෑ. ඒ ගත්තට තේරෙන්නේ නෑ. මොකද හේතුව අපි ගොඩාක් වේගෙන් ගිහිල්ලා ඉගෙනගෙන තියෙන අලුතෙන් එන ළමයා නිසා ඔයාලට පාඩු වෙන්න දෙන්න බෑනේ. ඒ නිසා අපි අලුතෙන් ළමයිව ගන්නෙ නැහැ. දැන් 2026 පන්තියේ දැන් තාපය. ඉතින් ඊළඟට ඒකත් ඉවර වුණාට පස්සේ තව ළමයි ආවට ගන්නත් බෑ. ගත්තට වැඩක් නැහැ. අපි යන වේගෙට ඒ ළමයිව හදාගන්න අමාරුයි. හරි? ඒ නිසා ඔයාලා අඳුරන අයියලා අක්කලා ඉන්නවනම් දැනට කොහේ හරි පන්ති වලට ගිහිල්ලා පේල් වෙන්න යනවනම් දැම්මම අපේ පන්තියට එන්න. හරිද? ඇතුල් වීමේ ගාස්තු අය කරන්නේත් නැහැ. පළවෙනි දවසේ නිකන් ඇවිල්ලා බලන්න. හරිද? සල්ලි ගෙවන්න ඕනේ නැහැ. බලලා හොඳ නම් මෙහෙට එන්න. ඒකයි අපි කියන්නේ. තමයි ඇවිල්ලා අනිත් එක පේපර් ක්ලාස්, තියරි ක්ලාස් කියලා ගාස්තු දෙකක් අය කරන්නේ. මේ එක ගාස්තුවයි අය කරන්නේ දිගටම. ආයි ඔයාලගේ දෙමව්පියන්ට කරදරයක්වත් නැහැ මුදල් පැත්තෙන්. එක ගාස්තුවයි අය කරන්නේ. හරි අපි එහෙමනම් පේපරේට යමු.